එක පුතෙන් අම්මට හොඳටම තරවටු කරනවා, බයිනවා, දොස් කියනවා. වැදූ මවගේ හිත ගොඩාක් රිද්දුවා මේ පුතා. ඔහු ගියා මේ වෙළඳාමේ, මුහුදු වෙළඳාමේ. මුහුද මැද නැවතුණා මේ නැව. ඉතින් ඒ කාලේ තිබ්බා මේ නැව මුහුදු මැද නවතින්නේ පව්කාරයෙක් නිසා. ඒ නිසා මුහුදේ ඒ නැවේ ඉන්න 100 ගානටම කොළ 100ක් අරගෙන එක කොළයක පව්කාරයා කියලා ලියලා දැන් කොළ ටික කල්ලම් කරලා දැම්මා. අර අම්මාව රිද්දලා ආපු එකාට අහු වුණා චිත් එක. දෙවෙනි පාරක් දැම්මා, ඒත් ඔහුටම අහු වුණා. තුන්වෙනි පාරත් ඔහුටම අහු වුණා. පුංචි පාරුවක නංවල ඔහු මුහුදට දැම්මා. නැව ගියා. පාරුව පාවී ගිහිල්ලා විමානයක් මැදට වැටුණා. මුහුදු විමානයක්. ඒ විමානේ ඉන්නවා ලස්සන කොල්ලේ. අපේ ලස්සනේ බෑ මල් මාලාව. ඒ මල් මාලාව දැක්ක ගමන්ම හිතෙන්නේ මේක නම් මට ඕනමයි කියලා. ඒ මල් මාලාව මෙයා කිව්වා අනේ මේ ඔය මල් මාලාව මට දෙන්නකෝ කියලා. එතකොට අර මිනිහයාට හිතුණා එහෙනම් අනිවාර්යෙන් මගේ කර්ම ඉවරයි, අරකගේ කර්මය තමයි අනිවාර්යෙන් අම්මට ගහලා බැනලා වද දීලා අප එකේ කියලා හිතලා මල් මාලාව එහෙනම් එන්න ළඟට කියලා මේක අල්ලා ගන්න කිව්වා. එතකොට ඒක අල්ලලා මෙහෙම අරන් ඔලුවට දා ගන්නකොටම ඒ තියෙන්නේ මල් මාලාවක් නෙවෙයි, උර චක්‍රමාලයක්. උර චක්‍රමාලයක් කියලා කියන්නේ රවුමට තියෙනවා දැති තියෙන ඇතුළට. දැති තියෙන ඇතුළට වටේ රවුම තියෙනවා. හිසෙන් බැස්ස ගමන් බෙල්ලට තමයි වැටෙන්නේ. කැපි කැපි මස් විහිරෙනවා. උඩට යනවා, පහළට එනවා. ඔළුවට දා ගන්නකොට ඔළුවේ ඉඳලාම සීරිලා බෙල්ලේ වටේ කරගෙන ගත්තා. ආයේ යම් දවසක මවුට පීඩා කරපු එකේ අර විදිහට නැවකින් වැටිලා ඇවිල්ලා අර මාලේ ගන්න කල් විඳවන්න ඕන දැන්. කවුද එහෙම වෙන්නේ? තවම ඔහු ඇති. එහෙමයි ඉන්නවනම් තවම ඉන්නවනම් තවම ඇති. ඊට පස්සේ දැන් ඕන ඔහොම උනේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සසර පුරුද්දක් ගැන දේශනා කරනවා. මම කියන්න ගත්තේ අර උර චක්‍රමාලේ ලස්සන මල් මාලාවක් විදිහට පෙනුනේ ඇයි? අම්මට වද දුන්න කර්මය නිසා. ඒ වගේ තමන් වදපු අම්මට දුක් දීලා නම්, පියාට දුක් දීලා නම් අනාගතේ තමන්ට වද දෙන ගෑණි යසෝදරාවක් වගේ පේනවා. වළක්වන්න බෑ, කර්මයෙන් පේන්නේ. කොහොමද හොයන්නේ? එහෙනම් තමන්ගේ වැදූ මවට, ජාතක කළ පියාට තමාගේ තියෙන සෙනෙහස, ආදරේ අනාගතේ බිරිඳ තෝරා ගැනීමේදී ඔහුට කර්මානුරූප යම් බලවේගයක් ඇති කරනවා. අනාගතේ සැනසෙල්ලේ ඉන්න ඕනේ නම් උර චක්‍රමාල කරේ දා ගන්න ඕනන්නේ නැත්තම් තමන්ගේ මව්ගේ හිත සැනසෙල්ලේ තියන්න, තාත්තගේ හිත සැනසෙල්ලේ තියන්න. ඒ මිනිසුන්ට වද දෙන්න එපා. ඒ මිනිසුන්ට බරක් වෙන්න දෙන්න එපා. ඒ මිනිසුන්ගේ පපුව පුච්චන්න එපා. අපි බඩවැල් කඩාගෙන මරණයත් එක්ක එළියට ආපු මිනිස්සු අපි. ඒ මිනිසුන්ට තවත් දුක් දෙන්න එපා පින්වත් දරුවනි. ඒ අම්මගේ ඇඟේ ඇති වෙන ලේ බින්දුවක් කිරි කළ උරා බීලා උන්දලාගේ ශරීර කෙහෙතු කළා අපි. ආයෙත් දුක් දෙන්න එපා.